ඩොනල්ඩ් ට්‍රම්ප් ඇමරිකාවේ ජනාධිපති වෙලා දින 100ක් යනකොට ගෝලීය පරිමාණව භූදේශපාලනික ආතතිය බරපතල ලෙස ඉහළ යනවා. ඔහුගේ ඇතැම් ආක්‍රමණශීලී ප්‍රකාශ හා ප්‍රතිපත්ති මේකට මුල් වෙලා තියෙනවා. ඔහු පැනමැලේ අයිතිය ඉල්ලනවා. කැනඩාව ඇමරිකාවේ ජනපදයක් වෙන්න ඕනි කියලා කියනවා. ග්‍රීන්ලන්තය ඇමරිකාවට ඕනි කියලා කියනවා. තත්ත්වය වඩා නරගතට හැරෙන්නේ අනපේක්ෂිත ලෙස ට්‍රම්ප් ආරක්ෂණවාදී ප්‍රවේශයක් සහිත තීරුබද ප්‍රතිපත්තියකට යොමු වෙනවත් එක්ක. සාමාන්‍යයෙන් ආණ්ඩු මාරුණාට ඇමරිකානු ප්‍රතිපත්තිවල ස්ථාවර බවට හා පුරෝගතනය කිරීමේ හැකියාවට බාධාවක් වෙන්නේ නැහැ. ඒක ඇමරිකාවට තිබුණේ ජාත්‍යන්තර පිළිගැනීමේ කොටසක්. නමුත් ට්‍රම්ප් ඇමරිකානු හැසිරීම රැන්ඩම් වෝක් එකක් බවට පත් කළා. ඒ නිසා ඇතිවන අවිනිශ්චිත බව ලෝකාර්ථික කම්පනයක් බවට පත්වීමට නියමිතයි. හුදෙක් ට්‍රම්ප්ගේ මේ හැසිරීම පුද්ගලබද්ධ නම් ඉතින් මේ කම්පනය ඓතිහාසික හම්බුවක්ම තමයි. ඒ කියන්නේ ඓතිහාසික මූලයන් රහිත ඒත් ඉතිහාසය මත බලපෑමක් කරන සිද්ධියක් නැත්නම් පුද්ගලයෙක්. ටීඑච් කා කියන ඉතිහාසඥයා ඓතිහාසික හම්බුවකට දීපු උදාහරණයක් තමයි ඊජිප්තුවේ දියණිය ක්ලියෝපැට්‍රාගේ නාය. මොකද ජුලියස් සීසර් වගේම ඇන්තනී කුමාරයාත් ක්ලියෝපැට්‍රාගේ මේ දිගටි නායට වසඟ වුණාලු. 17 වෙනි සතවර්ෂයේ දාර්ශනිකයෙක් හා ගණිතඥයෙකුණු පැස්කල් කියනවා ක්ලියෝපැට්‍රාගේ නාය ටිකක් කොට වුණා නම් ලෝක ඉතිහාසය මීට වඩා වෙනස් වෙනවා කියලා. ක්ලියෝපැට්‍රාගේ නායේ තරම්ම අහඹුවක්, ඓතිහාසික අහඹුවක්. ඒත් ඉතින් ට්‍රම්ප් කියන්නේ එවැනි අහඹුවක්ද? එහෙම නැත්නම් යථාර්ථයේ ප්‍රකාශනයක්ද? මේක තමයි තීරණාත්මක ප්‍රශ්නය. ඒ නිසායි අතීතකාමී ජාතිකවාදී හා ආරක්ෂණවාදී අපද්‍රව්‍ය වලින් හදපු ඇමරිකා ෆස්ට්, ඇමරිකා ග්‍රේට් ගේන් කියන ප්‍රතිපත්ති රාමුවට ඇමරිකානු ජනතාවගේ කැමැත්ත ලැබුණේ ඇයි කියන ගැටලුව වැදගත් වෙන්නේ කාලීන වශයෙන් විමසා බැලීම. මොකද අනාගත ලෝක රටාව හා එහි නියන්ත්‍රණය තීරණය වෙන්නේ නිස්සැකවම ට්‍රම්ප්ගේ මේ ප්‍රතිපත්තිය හා ඊට ලෝක ප්‍රජාව ප්‍රතිකාර දක්වන විදිය මත. ගෝලීය බලමූලය වන ඇමරිකාවේ මූලිකත්වයෙන්ම නිර්මාණය කළ මේ ලෝක රටාව ආපස්සට හරවලා ජාතික රාජ්‍යයේ දේශ සීමා ඉක්මවා ගිය ගෝලීය ආර්ථිකය නැවත වතාවක් ජාතික රාජ්‍යයේ රාමුව තුල පාලනය කිරීමේ අභිලාෂයක් ඇමරිකාව තුල ඇතිවීම කියලා කියන්නේම බියකරු අනාගතයක පෙර නිමිත්තක්. එවැනි තත්වයකට ලෝකය තල්ලු කිරීමට තරම් ට්‍රම්ප් දකින අනතුර මොකක්ද? අද දවසේ මූලික ආර්ථික අර්බුදය මතුවලා තියෙන්නේ නම් ඇමරිකාව හා අනෙක් රටවල් අතර විශේෂයෙන්ම චීනයත් එක්ක තියෙන අවාසිදායක වෙළඳ ශේෂය පදනම් කරගෙන. ඒ ඔහුගේ සැබෑම ගැටලුවද? ඒ සඳහා ඔහුගේ විසඳුම තීරුබදුද? එහෙම නැත්නම් වෙළඳ කිවිසුම්ද? අපි මේ ගැන කතාව ඇමරිකානු ආර්ථිකයේ සාර්වාර්ථිකය පරතරයන් වෙත යොමු වීමෙන් විමසා බලන්න පුළුවන්. මේ තියෙන ඇමරිකාවේ හා චීනයේ වෙළඳ ශේෂයන්. මේ නිල් පාට ලයින් එකෙන් පෙන්නන්නේ ඇමරිකාවේ වෙළඳ ශේෂය. තැඹිලි පාට ලයින් එකෙන් පෙන්නන්නේ චීනයේ වෙළඳ ශේෂය. අපිට පේනවා ඇමරිකාව 1982 ඉඳලා අඛණ්ඩවම නිදන්ගත වෙළඳ ශේෂයකට මුහුණ දෙනා වගේම ඒක දැඩි ලෙස ඒ වෙළඳ ශේෂයේ පරතරය පුළුල් වෙමින් තියෙනවා. ඒ වගේම අපිට පේනවා චීනය ගත්තාම චීනයේ වෙළඳ ශේෂය යම් ආකාරයක ස්ථාවර සහ ධන ස්වරූපයක් ධන මට්ටමක පවතිනවා. ඒ වගේම තමයි අපිට නිරීක්ෂණය වෙනවා චීනයේ වෙළඳ ශේෂය කියලා කියන්නේ ඇමරිකානු වෙළඳ ශේෂයේ මිරර් ඉමේජ් එකක්. බලන්න මේ වක්‍ර දෙකේ චලනයන් දිහා. චීනයේ වෙළඳ ශේෂය වැඩි වෙනකොට ඇමරිකාවේ වෙළඳ ශේෂය අඩු වෙනවා සමහර අවුරුදු වල. ඒ වගේ ඇමරිකාවේ වෙළඳ ශේෂය වැඩි වෙනකොට චීනයේ වෙළඳ ශේෂය අඩු වෙනවා. මේක විශේෂයෙන් අවධානයට ගන්න ඕන කරුණක්. ඒත් එක්කම අවධානය යොමු වෙන්න ඕනේ අයවැය පරතරයට. මේ තියෙන ඇමරිකානු අයවැය පරතරය ඒකේ ඩොලර් වලින් තියෙන රටාව සහ දලදේශීය නිෂ්පාදනයේ ප්‍රතිශතයක් හැටියට තියෙන රටාව දෙවෙනි රූපයෙන් පෙන්නනවා. වෙළඳ ශේෂය පිරිනකොට අයවැය පරතරය පිරිහීම නැත්නම් අයවැය පරතරය වැඩිවීම අනිවාර්ය තත්ත්වයක්. අයවැය පරතරය පළල් වීමේ ශීඝ්‍රතාව ශීඝ්‍රයෙන් වැඩිවීම බරපතල කරුණක්.
අපිට පේනවා 2000න් පස්සේ ඇමරිකාවේ අයවැය පරතරය සීග්‍රේන් පහළ වැටෙන ස්වරූපයක්. ඒ වගේම මෙතන තියෙන මේ පළවෙනි රූපයෙන් පෙන්වන්නේ දේශීය සම්පත් පරතරය. ඒ කියන්නේ දේශීය ඉතුරු කිරීම සහ දේශීය ආයෝජන අතර තියෙන පරතරය. ඒක වෙනස් විදිහකට කියනවා නම් ඇත්තටම ඇමරිකානු ජනතාව ආයෝජනය කරන ප්‍රමාණය තරම් දෙයක් ඒගොල්ලෝ ඉතුරු කරන්නේ නැහැ කියන එක තමයි මේ රූපයෙන් පෙන්වන්නේ. ඒ වගේම තමයි ඒගොල්ලෝ ඉතුරු කරන දෙයට වෙන දේ මේ දෙවෙනි රූපයෙන් දකින්න පුළුවන්. බැලු බැලමට පේනවා එතන පෙන්වන්නේ එක එක්තරා විදිහක බිර ඉමේජ් එකක් රජයේ පරිභෝජන වියදම් සහ පෞද්ගලික ඉතිරි කිරීම පිළිබඳව. පෞද්ගලික අංශයේ ඉතුරු කරන දේ රජයේ පරිභෝජනය කරන බව මේ රූපයෙන් පැහැදිලි වෙනවා. ඒ කියන්නේ ආර්ථිකය තුළ පෞද්ගලික අංශයේ ඉතුරු කිරීම සම්බන්ධව ගත්තාම බරපතල ක්‍රවුඩින් අවුට් ඉෆෙක්ට් එකක් නිරීක්ෂණය වෙනවා. මේ සාර්වාර්ථික පරතරයන් ඍණාගයක් ගැනීම ඇත්තටම හැම විටම නරක දෙයක් හැටියට සැලකෙන්නේ නැහැ. ඒක ආර්ථිකය මත ඇති කරන බලපෑම තීරණය වෙන්නේ ඒ ශීඝ්‍රතාව හා ඒ ආර්ථිකයේ ස්වභාවය මත. ඇත්තටම අපි ගත්තොත් ඇමරිකාවේ එවැනි සාර්වාර්ථික පරතරයන් අමුවේ මතුවෙන අභියෝග ගණනාවක් තියෙනවා. ඒකෙන් ප්‍රධානම දේ තමයි රටක ණය බර වැඩි වෙනවා කියන එක. ඇමරිකාවේ පහුගිය අවුරුදු 7 තුල ණය බර දෙගුණයකට ආසන්න ප්‍රමාණයකින් ඉහළ ගිහිල්ලා 2025 ජනවාරි වෙනකොට එය ඩොලර් ට්‍රිලියන 36 සීමාව පන්නනවා. 2024 අවුරුද්ද ගත්තොත් ට්‍රිලියන 7.4ක් රජයේ මිලිටරි සහ සිවිල් පෙන්ෂන් ෆන්ඩ්ස් වලින් සහ සෝෂල් සිකියුරිටි ෆන්ඩ්ස් වලින් අරගෙන තියෙනවා. ඉතිරියෙන් සිට 30ක් විදේශ මූලාශ්‍ර. එයින් රටක් හැටියට ඇමරිකාවට වැඩියෙන්ම ණය දෙන ප්‍රධානම දෙවන රට වෙන්නේ චීනය. ඇමරිකාව හා චීනය අතර වෙළඳාම තුලින් චීනය වාසිදායක ශේෂයක් භුක්ති විඳින ගමන්ම ඒ වාසිදායක ශේෂය නැවත වටේකින් ඇමරිකාවට ණයට දීලා ප්‍රාග්ධන වාසියකුත් උපයනවා. චීනයට එරෙහිව ඇමරිකානු ණය ගැති බව ඉහළ යනවා. ඇමරිකානු වත්කම් පිරිහෙනවා. මේ සාර්වාර්ථික පරතරයන් ඉහළ යාමත් එක්ක එන ගැටලුවක් තමයි ණය සඳහා තියෙන ඉල්ලුම වැඩි වෙන එක. එතකොට පොලි අනුපාත ඉහළ යාම වළක්වන්න බෑ. විශේෂයෙන්ම ණය ගැති බව වැඩි වෙනකොට සහ වෙළඳ අනුපාත පිරිහෙනකොට අවදානම වැඩි රටවල ආයෝජනය කරද්දී ආයෝජක වැඩි ප්‍රතිලාභ අපේක්ෂා කරනවා. එවැනි තත්ත්වයකදී ප්‍රධාන වශයෙන්ම ණය දෙන රටක් ණය දීමේ නිවත් වුණොත් ඒක මැක්‍රෝ ඉකොනොමික් ෂොක් එකක් බවට පරිවර්තනය වෙන්න පුළුවන්. ට්‍රම්ප් මතු කරන ප්‍රශ්නය තමයි චීන එකවර අපිට ණය දීම ප්‍රතික්ෂේප කළොත් මොකද වෙන්නේ කියන එක. අනේ ඒ නිසායි ට්‍රම්ප් පරිපාලනය USA වහන්නේ එලොන් මස්ක් යටතේ කාර්යශක්ෂතා දෙපාර්තමේන්තුව පිටවල රජයේ වියදම් විශාල වශයෙන් කපා හරින්නේ. ඒ කියන්නේ සාර්වාර්ථික පරතරයන්ගේ අසාමාන්‍ය හා දැරිය නොහැකි පළල් වීම නිසා ආර්ථික කම්පනයන්ට ඔරොත්තු දීමේ හැකියාව අහිමි වීමේ අනතුර කල්ැතුව ඩොනල්ඩ් ට්‍රම්ප් නිරීක්ෂණය කළා. අනෙක් ගැටලුව තමයි ඇමරිකාවේ ශුද්ධ ජාත්‍යන්තර ආයෝජන සීග්‍රේන් පිරිහීම. මෙතෙන්දී විදේශිකයන් සතු ඇමරිකානු වත්කම් එක ගත්තාම ඇමරිකානුවන් සතු විදේශ වත්කම් විශාල වශයෙන් අඩු වෙගෙන යනවා. අනිත් පැත්තට තර්ක කරන්න පුළුවන් වත්කම් අඩු වුණත් ඒ වත්කම් වලින් උපයන ආදායම ඇමරිකාව විසින් ගෙවන ප්‍රමාණයට වඩා විශාලයි කියලා. ඒත් වැදගත්ම කාරණේ වෙන්නේ තමන්ගේ ප්‍රතිමල්ලවය වෙච්ච චීනය 2024 දී USD ට්‍රිලියන 3.3ක ශුද්ධ විදේශ වත්කම් උපයාගෙන තිබීම. හැබැයි මේ මොනවා වුණත් ඇමරිකන් ආර්ථිකයම ලේසියෙන් වටන්න පුළුවන් ආර්ථිකයක් නෙමෙයි. මොකද ඇමරිකානු ආර්ථිකය ඊටම අනන්‍ය සුවිශේෂී සාධක කිහිපයක් මත රැඳිලා තියෙනවා. ඇමරිකාව කියලා කියන්නේ විශාල සහ ධනවත් පාරිභෝගික ඉල්ලුමක් සහිත ගතික ආර්ථිකයක්. ඒකේ ආර්ථික හා ව්‍යාපාරික පිබිදීම අඛණ්ඩව පවත්ව ගන්න මේ ලක්ෂණය ඉවහල් වෙනවා. ඒකම ඇමරිකානු ආර්ථිකය විදේශ ආයෝජකයින්ට පාරාදීසයක් නැත්නම් හෙවන්න එකක්. ඊටාම දුර්ස්කර තත්ත්වයන් වලදී පවා ආයෝජක ඇමරිකානු වෙත ආකර්ෂණය කරගන්න ඇමරිකාවට පුළුවන්.
ඒ නිසා සාර්වාර්ථික පරතරයන් අර්බුදයකින් තොරව කළමනාකරණය කරගන්න එක ඇමරිකාවට වාසියක්. ඒ එක්කම ලෝකයේ සංචිත මුදල් වලින් 55% ඩොලර්. ඉතින් ඩොලරේ ප්‍රධාන ගෝලීය සංචිත මුදල් වීමේ එක්සෝබිටන්ට් ප්‍රිවිලේජ් එකක් ඇමරිකාවට තියෙනවා. මොකද ඒ නිසා ඉතා අඩු පිරිවැයකට ණය ගන්න ඇමරිකාවට පුළුවන්. ඒක වෙනත් සාමාන්‍ය රටකට නැති සුවිශේෂී වාසියක්. ඒ අතර ආර්ථිකය තුළ තාක්ෂණික හා නවෝත්පාදන හා ඵලදායීතාව ඉහළ මට්ටමක තිබීමේ වාසියත් ඇමරිකාවට තියෙනවා. ඔහු දකිනවා මේ වාසිදායක තත්ත්වයන්ගේ වාසිය සදාකාලික නොවන බව. ඔහු දකිනවා ඇමරිකාව තමන්ගේ සීමාවට ඉක්මනින්ම ළඟා වෙමින් තියෙන බව. ඒකේ ආරම්භය 2030 වෙන්න පුළුවන්. මොකද බොහෝ වෙලාවට මගේ වැටහීම අනුව සෙසු සාධක ස්ථාවරව තිබියදී ඇමරිකානු හා චීන දළදේශීය නිෂ්පාදනයන් මෙන්න මේ රේඛාවලින් පෙන්වන විදිහට අඛණ්ඩවම වර්ධනය වුණොත් 2030 වගේ කාලෙදී චීන ආර්ථිකය ඇමරිකානු ආර්ථිකයට ප්‍රමාණයෙන් සමාන වෙනවා. ඊට පස්සේ ඇමරිකානු ආර්ථිකය පරයා චීන ආර්ථිකය ලෝකයේ ප්‍රධානම ආර්ථිකය ලෙස ඉහළ යනවා. දැනට මේ දෙන්න අතර තියෙන වෙනස ඩොලර් ට්‍රිලියන 10යි. බලන්නකො මේ රූපය දිහා. අපි ඇමරිකාවේ දළදේශීය නිෂ්පාදනය සඳහා කරපු linear trend prediction එකටත් exponential trend prediction එකටත් හරි මැදින් polynomial growth trend එකක් මත ඇමරිකානු දළදේශීය නිෂ්පාදනය ඉදිරියට යනවා. R-squared value එක අපේ conclusion එකට supportive. නමුත් බලන්න මේ තැඹිලි පාට ලයින් එක. ඒ කියන්නේ චීනයේ ජාතික දළදේශීය නිෂ්පාදනය. ඒක පැහැදිලිවම exponential growth path එකක යන්නේ. අන්න ඒ නිසා මේ රටවල් දෙකේ දළදේශීය නිෂ්පාදනය 2030 හෝ ආසන්න වසරකදී මුණ ගැහෙනවා. එහෙම වුණොත් මේ ආර්ථිකයන් දෙක ප්‍රමාණයෙන් සමාන වෙනවා. මේක ඓතිහාසික මොහොතක්. නමුත් ඒක ඒ ක්ෂණයෙන් ඇමරිකාව දුර්වල වෙන්නේ නැහැ. ඒ වගේ මේ නායකත්වයේ අහිමිවීමක් වෙන්නේත් නැහැ. නමුත් එය ගෝලීය ප්‍රජාවගේ ආයෝජකයන්ගේ හා රටවල සයිකොලොජිකල් පැටර්න් එක සම්පූර්ණයෙන්ම වෙනස් කරනවා. නියතයි. අන්න ඒ නිසායි අපි කියන්නේ මේක ගෝලීය ආර්ථිකය තුළ සිදුවන අතිශය වැදගත් සංකේතාත්මක සවුවක් කියලා. Global Power Dynamic Shift එකේ අවසාන අදියර හා වේදනාකාරී අදියර ආරම්භ වෙන්නේ එතනින්. මේ සමග චීන කොන්ෆිඩන්ස් එක ඉහළ යනවා. ඒ වගේම අලුතෙන් නිර්මාණය වන power dynamics වලට අනුව චීනයේ එක්සත් ජාතීන්ගේ සංවිධානය WTO එක IMF එක වගේ ආයතනවල තමන්ගේ භූමිකාව පළල් කරගන්න සහ වෙළඳ ප්‍රතිපත්ති හා ජාත්‍යන්තර නීති මත මැදිහත් වීම පුළුල් කිරීමට ඉදිරියට එන්න පුළුවන්. ගෝලීය සමාජාර්ථික හා දේශපාලන කටයුතු වල එක්සත් ජනපද බලපෑම නිස්සකවම සීමා කරමින් දෘෂ්ටිමය, යුදමය හා ආර්ථිකමය වශයෙන් ඇමරිකාව ප්‍රමුඛ කරගත් පශ්චාත් දෙවන ලෝක යුද සමතය අවසානයක් කරා ගෙන එනවා. ඒක ආරම්භ වෙන්නේ මෙන්න මෙතනින් පස්සේ. ඇමරිකා ෆස්ට් ප්‍රතිපත්තිය මත වඩාත් පීඩාවට පත්වන ලෝකයේ සෙසු රටවල් විශේෂයෙන්ම ආසියාව හා ගෝලීය දකුණ චීනය දෙසට තදින් යොමු වේවි. වැදගත් හා ඇමරිකාවට දැරිය නොහැකි තත්ත්වය වෙන්නේ යුවාන් එක ඩොලරයට අභියෝග කිරීමේ හා ප්‍රමුඛ ජාත්‍යන්තර සංචිත මුදල් ඒකකයක් හැටියට තහවුරු වීමට ඇති අවකාශයයි. ඒ කියන්නේ ලෝකයේ පළල්ම රිසර්ව් කරන්සි එක බවට යුවාන් වලට පත් වෙන්න තියෙන ඉඩකඩ වැඩි. ඒක හැබැයි ඉබේ සිද්ධ වෙන්නේ නැහැ. චීනය යමක් කැප කරන්න ඕනේ. චීනය හරි වෙලාවට තමන්ගේ ප්‍රාග්ධන ගිණුම විවෘත කරලා මූල්‍ය විවෘත භාවය තහවුරු කරලා ආයතනික පද්ධතිය ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුගත කළොත් යුවාන් වලට ඉතා කෙටි කාලයක් තුළ ජාත්‍යන්තර ප්‍රධාන සංචිත මුදල් ඒකකයක් රිසර්ව් කරන්සි එකක් බවට පත් වෙන්න අමාරු නැහැ. එහෙම වුණොත් ඩොලරයට තියෙන ඉල්ලුම අඩු වේවි. එහි අනිටු ප්‍රතිපාක ලෙස ඩොලරයේ වටිනාකම අඩු වෙලා ආනයනවල මිල ඉහළ ගිහිල්ලා උද්දමනයක් ඇති වෙලා සාර්වාර්ථික පරතරයන් පළල් වෙලා ණය ගැති බව ඉහළ ගිහිල්ලා ආර්ථික අස්ථායීකරණයේ වේදනා මේ හැම දෙයක්ම ඇමරිකානු ආර්ථිකය දරා ගන්න ඕනේ. ප්‍රධාන ජාත්‍යන්තර සංචිත මුදල් ඒකකයේ හිමිකරුවා හැටියට ඇමරිකාවට තියෙන එක්සෝබිටන්ට් ප්‍රිවිලේජ් එක තමයි අඩු පොලියට ණය ගැනීම. එයයි සාර්වාර්ථික කළමනාකරණයට පැවති වාසිදායකම පසුබිම උනේ. නමුත් මේ තත්ත්වය අභියෝගයට ලක් වේවි. එය චීන යුවාන් එකේ බලවත් වීම හා ඊට සමගාමීව ජාත්‍යන්තර ආයෝජන දිශානතිය සිදුවන වෙනස් වීම මත තීරණය වේවි.
එහි ප්‍රතිඵලය ලෙස ඇමරිකාව දැඩි ආර්ථික පීඩනයකට ලක්වීම වගේම වෙනත් රටවලට සම්බාධක පැනවීමේදී ඇමරිකාවට තියෙන හැකියාවද බරපතල ලෙස දුර්වල වෙනවා. චීනය ඒ වන විට සේද මාවත හරහා මධ්‍ය ආසියාව මැද පෙරදිග ඔස්සේ යුරෝපය ඇතුල් වෙමින් ආසියා ඇමරිකාව හුදකලා කළ ආසියාව යුරෝපය අප්‍රිකාව සඳහා තනි වෙළඳපළක් සඳහා අවශ්‍ය පසුබිම නිර්මාණය කරලා තියේවි. පාකිස්තානයේ ඔස්සේ රතු මුහුදට යෝජිත වෙළඳ ප්‍රවේශය නිර්මාණය කරගෙන අවසන් කරලා තියේවි. ඇමරිකන් හෙජමනියට එන මේ අභියෝගය ට්‍රම්ප්ට දැන් දැනෙනවා. ට්‍රම්ප් හරහා ප්‍රකාශ වෙන්නේ ඒ ආතතියේ මූලික ස්වරූපයන්. ඔහුගේ විසුදුම් කුලගේ හැඩය සකස් වෙන්නේ ඒ මත. ඔහු 2015 ක්‍රිපල්ඩ් ඇමරිකා How to make America Great Again කියලා පොතක් ලියලා එයාගේ ඉදිරි දර්ශනය ජනගත කරනවා. ඔහුගේ කල්පනාව වෙන්නේ ඇමරිකාව ව්‍යාපාරයක් නැත්නම් බිස්නස් එකක් හැටියට සලකලා කටයුතු කළොත් ඇමරිකාව නැවත ගොඩ නැගී හැකි කියන එක. මේ ඉලක්කයට යන්න නම් ඇමරිකාව ඝාතීය ලෙස ඒ කියන්නේ එක්ස්පොනෙන්ෂියලි දලදේශීය නිෂ්පාදනය වැඩි කරගන්න ඕනේ. ඇමරිකාව මුහුණ දෙන සාර්වාර්ථික පරතරයන් මගින් ඇති කරන පීඩනය තුළ ඇමරිකාවට ජාතික නිෂ්පාදනය වැඩි කරන්න පුළුවන්ද? නිෂ්පාදනය වැඩි කළත් ඒක විකුණ ගන්න තැනක් තියෙනවද? මේ විෂම චක්‍රය කඩන්න හොඳම තැන හැටියට ඩොනල්ඩ් ට්‍රම්ප් දකින්නේ වෙළඳ පරතරය තුනී කිරීම. ඒ සඳහා ග්ලෝබල් ට්‍රේඩින් ලෑන්ඩ්ස්කේප් එක තමන්ගේ වාසිදායක ආකාරයට වෙනස් කරන්න ඕනේ. කවර මුහුණුවරකින් ආවත් ඉතිහාසය තුළ මේක නැවත නැවත සිද්ධ වුණා. බලන්නකෝ ඉතිහාසයට ආපහු හැරලා යටත් විජිතකරණය කියලා සතවර්ෂ කීපයකට කලින් අපි දැක්කේ වෙළඳ පොළවල් අත්පත් කර ගැනීමනේ. අපේ රටවල් මුලින්ම යටත් කරේ ඒ රටවල ආණ්ඩු නොවේ. පෙරදිගින්දිය වෙළඳ සමාගම් වගේ වෙළඳ සමාගම්. ඊට පස්සේ පළමු ලෝක යුද්ධය දෙවන ලෝක යුද්ධය කියලා අධිරාජ්‍යවාදී රටවල් යුද්ධ කරා. මේ බෙදාගත්ත වෙළඳ පොළවල් නැවත නැවතත් බෙදා ගන්න. ඊට පස්සේ ලෝකේ වටහාගත්ත දේ තමයි බිස්නස් එකක් හැටියට ගත්තාම රටක් යටත් කරගෙන උපයන්න උත්සාහ කිරීම ආර්ථික වශයෙන් පාඩුයි කියන එක. පශ්චාත් ලෝක යුද සමතේ ඇති වෙන්නේ ඒ පසුබිමේ. වෙළඳ පොළවල් යටත් කරගන්නවා වෙනුවට පොදු සමාන හා සාධාරණ ප්‍රවේශයක් සියලු දෙනාට සහතික කරන නව ලෝක රටාවක් ස්ථාපිත කරගන්න ලෝක බලවතුන් ඒ නිසා එකඟ වුණා. සාපේක්ෂ වාසි න්‍යායයේ පදනම මත ලෝක වෙළඳාම ඉදිරියට ගෙනියන්න උත්සාහ කළා. ඒ උත්සාහය තුළ මේ නව ලෝක රටාවේ නායකත්වය ඇමරිකාවට හිමි වුණා. ඇමරිකාවේ තමන්ගේ නායකත්වය වර්ධනය කරගන්න අත්ත දිගෑරලා වියදම් කළා. මාෂල් සැලැස්මරා යුරෝපය ගොඩ නැගුවා. ලෝක රටාව පවත්වගෙන යන්න ස්ථාපිත කරපු නියාමන ආයතනවල වැඩි මූල්‍ය දායකත්වයේ ඇමරිකාව දැරුවා. ලෝකේ පුරා තියෙන යුද්ධවලට අත දැම්මා. අන්තිමට බලනකොට තමන්ගේ ආර්ථිකයට යටින් විශාල කුහරයක්. මේ ලෝක නායකත්වයේ ඇතුළේ ලැබුණු ප්‍රිවිලේජස් නිසා ඇමරිකානු ආර්ථිකයේ ස්ථාවරා ශක්තිමත් පදනමක පැවතුණා. එය දිගටම පවතී කියලා හිතන්න බැරි නම් මොකද වෙන්නේ? අන්න ඒ නිසායි ග්ලෝබල් ට්‍රේඩින් ලෑන්ඩ්ස්කේප් එකේ වෙනසක් ඇමරිකාවට අවශ්‍ය වෙන්නේ. ඒ සඳහා පරණ තාලේ විසඳුමක්. ඒ කියන්නේ ලෝක යුද්ධයක් කරා වෙළඳ පොළවල් නැවත බෙදා ගැනීමක්. ඒක යථාර්ථයෙන් එළිය තියෙන විසඳුමක්. අඩුම වශයෙන් ඒ සඳහා තත්ත්වයන් මෝරා වැඩිලා නැහැ. මෙහිදී ඇමරිකාවට පශ්චාත් යුද සමතයෙන් පසු ගෝලීය නායකත්වයේ තුළ හිමි වුණු එක්සෝබිටන්ට් ප්‍රිවිලේජස් මත ඉදිරියට යාම හැර උත්සාහ කරන්නවත් විකල්පයක් අනිත් අයට නැති පසුබිමක තමයි ඩොනල්ඩ් ට්‍රම්ප් තමන්ගේ ව්‍යවසායකත්ව පෞරුෂය හා මතවාදය ඇමරිකානු විකල්පය ලෙස ඔසවා තබන්න වැඩ කරන්නේ. මේ පරිශ්‍රමය තුලයි controversial figure එකක් වුණත් ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ මේක ඇමරිකා ග්‍රේට් අගේන් සහ ඇමරිකා ෆස්ට් කියන ප්‍රතිපත්ති රාමුවට ඇමරිකානු ජනතාව වළංගුභාවයක් දෙන්නේ. ඔහු සාර්ථක වෙද්ද නැද්ද කියන එක වෙනම කතාවක්. නමුත් ඔහු උත්සාහ කරනවා ඒ ගැන යම් හෝ අදහසක් දෙන්න ඔහුගේ අයිඩියොලොජි එක හරහා. අපිට ඔහුගේ උපාය මාර්ගයන් වටහා ගන්න වෙන්නේ ඔහුගේ පර්සනැලිටි එක ට්‍රේස් කර ගැනීමෙන්ම තමයි. මොකද අතීතයේ ඔහුගේ ප්‍රවේශයට අදාළ ඊට ගැළපෙන ප්‍රවේශය පිළිබඳ පූර්ව අත්දැකීම් නැති නිසා. ට්‍රම්ප් කියන්නේ රියල් එස්ටේට් ෆැමිලි බිස්නස් එකකින් පටන් අරගෙන ඇමරිකානු ව්‍යාපාරික ලෝකයේ දිග්විජය කරපු සාර්ථක පාලකයෙක්. ඔහු ඇමරිකාව සලකන්නේ බිස්නස් එන්ටිටි එකක් හැටියට. ආයතනයක් Tamanගේ ආදායමට වඩා වියදම් කළොත් බුන්වත් වෙනවා.
ඔහු ඇමරිකාව සාර්වාර්ථික ගිණුම් දකින්නේ අන්න ඒ කෝණයෙන්මයි. ඒ නිසා ආයතනික ආදායමට එරෙහිව වියදම් කළමනාකරණය කරනවා වගේ ඔහු ඇමරිකානු වෙළඳ හා අයවැය ගිණුම් පිළිබඳ උනන්දු වෙනවා. ව්‍යාපාරයක ගිණුම් තුලනය කිරීම වාසිදායක ශේෂ පවත්වා ගැනීමේ මානසිකත්වයෙන්ම ඇමරිකානු අයවැය හා වෙළඳ ගිණුම් දෙසත් ඔහු බලනවා. ව්‍යාපාරය කොතරම් විශාල වුණත් ඒ ව්‍යාපාරික අනතුර කියන්නේ බිස්නස් රිස්ක් ඒරියා කල්ැතුව අඳුනගෙන ඒ සඳහා ප්‍රතිකර්ම යොදන්න කටයුතු කරනවා වගේ ඔහු ඇමරිකානු ආර්ථිකය සම්බන්ධයෙන්ද ක්‍රියා කරන බව පේනවා. අනවශ්‍ය වියදම් කපා අරින්න ඕනේ කියලා විශ්වාස කරනවා. රැකියා ආරක්ෂා කිරීම වගේම නිෂ්පාදනය වර්ධනය කිරීමත් අත්‍යවශ්‍ය දේවල් ව්‍යාපාරයකට. ඒ වගේම තමයි ඩොනල්ඩ් ට්‍රම්ප් සම්බන්ධයෙන් ගත්තාම ඇමරිකාවෙත් මූලිකම කර්තව්‍යයන් බවට ඒවා පත් වෙන්නේ. අවාසිදායක වෙළඳ සම්බන්ධතා ගනුදෙනු පවතිනවා නම් ඒ පිළිබඳ නැවත සාකච්ඡා කිරීම හා ඒවා වාසිදායක තැනකට ගෙන ඒම ව්‍යාපාරිකයෙක් ලෙස ඔහුගේ වැදගත්ම කාර්යභාරයක්. ඉතින් ට්‍රම්ප් දැන් ඇමරිකාව තුළ කරන්නේත් ඒකම තමයි. ඔය කොයි දේත් වෙන විදිහට වෙන්න ඇරලා ඉන්න මේ ව්‍යාපාරිකයට බෑ. මේ ව්‍යාපාරිකයාගේ ඉදිරි දර්ශනය වෙන්නේ තමන්ගේ මාකට් ෂෙයාර් එක වැඩි කරගන්න එක. ඒ කියන්නේ නිෂ්පාදනය අලවිය වැඩි කර ගැනීම හා වෙළඳපොළ තුළ තමන්ගේ ස්ථානය ආරක්ෂා කර ගැනීම සහ ඔසවා තැබීම. මේ ඇමරිකා ග්‍රේට් අගේන් කියන සංකල්පය ඇතුලේ තියෙන්නේ මෙන්න මේ ව්‍යාපාරික මනස. ලාභ ලැබමින් ඉඳලා පාඩු ලබන තත්ත්වයට තත්ත්වයට වැටෙනු ව්‍යාපාරයක් නැවත ලබන තත්ත්වයට ඔසවලා තියෙන එක. ඔහුගේ දර්ශනය වෙන්නේ දැනට ඇමරිකාවේ ආර්ථික කළමනාකරණය කරගන්න තරම් ශක්තිමත් වුණත් එය දුෂ්කර වීමට පෙර ඇමරිකානු ආර්ථිකයේ ස්වායත්ත පාලනයට නතු කළ යුතු බවයි. එය වෙනත් රටවල බලපෑමෙන් නිදහස් කරගත යුතු බවයි. ඩොනල්ඩ් ට්‍රම්ප් කැමති නෑ ඩොලරයට පවතින ජාත්‍යන්තර පිළිගැනීම මත ඇමරිකාවේ අනාගතය රැඳෙනවා දකින්න. හරියට පාඩු ලබන ඒත් බාහිර සාධක මත පැවැත්ම රැඳිලා තියෙන ව්‍යාපාරයක් වගේ. ඔහුගේ සාර්ථකත්වයේ අත්දැකීම් පදනම් කරගෙන 1987 දී Art of the Deal කියලා පොතකට දායකත්වය ලබා දෙනවා. එහි එන මූලික ලර්නින් පොයින්ට්ස් වෙන්නේ think big, protect the downside, leverage, trust and publicize වගේ සංකල්ප. ඒ වගේම ඔහු කියනවා I try to learn from past but plan for the future by relying exclusively on the present. That's where the fun is කියලා. ඒ කියන්නේ අතීතයෙන් ඉගෙන ගත්තත් අනාගතයේ සැලසුම් කරන්නේ පවතින මොහොතේ සාධක පමණ සැලකිල්ලට අරන් එහෙම කරන එක තුලයි විනෝදය තියෙන්නේ කියලා ට්‍රම්ප් කියනවා. මේකෙන් අපට ඔහුගේ ගේම් ඔරියන්ටඩ් බිස්නස් මයින්ඩ් එක හඳුනගන්න පහසු වෙනවා. ඔහු දැන් කරන්නේ මේ සංකල්ප රාමුව ඇතුලේ එක්තරා විදිහක කාඩ් ක්‍රීඩාවක්. ඔහු තමන්ගේ කොන්ෆිඩන්ස් ලෙවල් එක මත දේශපාලන ආර්ථික සාධක ඇතුලේ තියෙන ට්‍රම්ප්ස් එක ක්‍රීඩා කරනවා. ඔහුගේ නම පවා ඔහුගේ මේ පෞරුෂයට සැලකිලි බලපෑමක් කරලා තියෙනවා කියලා කියන්න බැරි කමක් නැහැ. කොහොම වුණත් ඔහුගේ මේ පෞරුෂයේ හැඩය එක්ක අපි බලන්න ඕනේ ලෝක වෙළඳපොළ නැවත බෙදා ගැනීමට ඔහුගේම බිස්නස් නිගෝෂියේෂන් අප්‍රෝච් එකක් යොදාගන්නේ කොහොමද කියලා. ඇත්තටම මගේ කියවීම අනුව ට්‍රම්ප් තීරුබද ප්‍රතිපත්තිය ඉදිරිපත් කරන්නෙම ක්‍රියාත්මක කරන්න නෙවෙයි. එය ප්‍රායෝගික නොවන බව ඔහු දන්නවා. ඇමරිකාව ඇතුළෙන්ම ඊට විරෝධය එල්ල වෙන බවත් ඔහු දන්නවා. ඒ නිසා ඒක ප්‍රතිපත්තියකට වඩා උපාය මාර්ගික තර්ජනයක්. If you don't come to the table, I will raise the cost of doing business with us. එහෙම තර්ජනය කරලා ඒ ප්‍රතිපත්තිය මාස 3කට අත්හිට උන. ඒ කියන්නේ ට්‍රේඩ් පොලිසි එක වෙපනයිස් කරලා වෙළඳපොළ බෙදා ගැනීමේ සාකච්ඡා මේසේ මත රටවල් ගෙනල්ලා බලහත්කාරයෙන් වාඩි කරව ගන්නවා. ට්‍රම්ප් තමන්ගේ අතේ තියෙන ට්‍රම්ප් පවා භාවිතා කරන්නේ ප්‍රතිවාදියා සෙලවෙන ෂොක් ටැක්ටික් එකක් අනුව. ඒ කියන්නේ යම් බලපෑම් සාගත ප්‍රකාශෝ ක්‍රියාවන් මගින් අනෙක් පාර්ශවයේ තැතිගන්වලා ව්‍යාකූලත්වයට පත් කරලා ප්‍රෙඩික්ෂන් එකකට තියෙන හැකියාව දුර්වල කරලා ඒ තුලින් ඒ පාර්ශවයට කේවල් කිරීමට තියෙන ධෛර්යය සහ හැකියාව බිඳ දානවා. ඔහු කැමති ඒ වගේම one to one බිස්නස් වලට. ඔහු එක බිස්නස් එකක පාඩුව අනිත් බිස්නස් එකේ ලාභයෙන් පියවන්න කැමති නෑ. ඒ නිසායි බහුපාර්ශ්වීය වෙළඳ සම්බන්ධතාවලට වඩා ද්විපාර්ශ්වීය වෙළඳ සම්බන්ධතාව ප්‍රිය කරන්නේ. ඒ ඔහුට හසුවා ගැනීමට හා ප්‍රතිලාභ උපරිම කරගන්න පහසුයි. එවිට ඔහුට පුළුවන් ප්‍රතිවාදියාගේ කේවල් කිරීමේ හැකියාවට එරෙහිව අපේක්ෂිත ප්‍රතිලාභය මැක්සිමයිස් කරන්න.
ඔහු ප්ලෑන් කරන්නේ zero sum game එකක්. හැබැයි ඔහු Nash equilibrium එකකට අකමැති නැහැ. අපේ භාෂාවෙන් කිව්වොත් ඔහු කැමති කපෝතියක් ගහන්න. නමුත් සෙපෝර් වුණත් ඔහුට සතුටුයි. ඒකත් ලොකු ජයග්‍රහණයක්. ඔහුට 90 කාඩ්ස් තියෙන කෙනා දිනනවා, දිනන්න ඕනේ. යුක්‍රේනය හා ගාසා තීරයේදී ඔහුගේ ප්‍රතිපත්තිය ඒකයි. ඒකම තමයි ගෝලීය වෙළඳපොළ බෙදා ගැනීමේදී ඔහු භාවිතා කරන රීතිය. එකිනෙකාතේ ට්‍රම්ස් තියෙන ප්‍රමාණයට වෙළඳපොලේ කොටස තීරණය වේවි. දුප්පත් රටවල් දුප්පත්ම වේවි. ට්‍රම්ප් සාර්ථක වුණත් ට්‍රම්ප් අසාර්ථක වුණත් අපේ යුගයේ දැඩි ආර්ථික යටත් විජිතකරණයක් සහිත නව ලෝක රටාවක් මේ මත තීරණය වේවි. මොකද තීරු බදු හැටියට හෝ දෙපාර්ශ්වීය වෙළඳ ගිවිසුම් හැටියට හෝ මේ දිගහැරෙමින් තියෙන්නේ ලෝක වෙළඳපොළ මූල ධර්ම විරහිතව බෙදා ගැනීමේ ව්‍යායාමයක්. තනි රටක වාසිය මත ගොඩනැගෙන වැනි ව්‍යායාමයක් ලෝක වෙළඳපොළ සමතුලිතයක් කරා රැගෙන එන්නේ නැහැ. ඒකේ පසුකම්පනයන් විශාල ප්‍රමාණයක් අපි අනාගතයේදී අපේක්ෂා කළ යුතුයි. මොකද ජාතික රාජ්‍යයේ සීමාවෙන් ඔබට නිෂ්පාදනයේ බෙදා හැරීම හා පරිභෝජනය ආපසු හරවන්න බැරි විදියට පැතිරිලා තියෙන වෙලාවක එහෙම තැනක ඒ ආර්ථිකය ජාතික රාජ්‍ය ආකෘතිය තුල විසඳන්න උත්සාහ කරනවා නම් ඒක ගැටලු ඒක ප්‍රායෝගික නෑ. ඒ නිසාම ට්‍රම්ප්ගේ විසඳුමක් වෙන්නේ නැහැ. ඒක ගැටලුවේ ප්‍රකාශනයක් පමණයි. කොහොම වුණත් අපේ වගේ පුංචි රටවලට විකල්ප නැහැ. ඒ නිසා අනෙක් රටවල් ප්‍රශ්නයට ප්‍රවේශ වන විදිය කාලය අරගෙන හොඳින් නිරීක්ෂණය කළ යුතුයි. අනෙක් රටවල් සමග මතුවෙන තත්ත්වයට මුහුණ දෙන ආකාරය පිළිබඳව සාකච්ඡා කිරීම හා නව වෙළඳපොළවලට ඇති ඉඩකඩ සොයා බැලීම ඉතා ඉක්මනින් කළ යුතු වෙනවා. ඒ හරහා පමණයි අපේ කේවල් කිරීමේ හැකියාව යම් ප්‍රමාණයකින් හෝ වැඩි කරගත හැකි වෙන්නේ. ඒ වගේම කාලයේ වාසිය අරගෙන සාකච්ඡා තුළ ඉහළ බදු අනුපාත ලබන රටවලට ප්‍රතිඅපනයන සේවා සැපිය හැකි භාණ්ඩ හඳුනා ගැනීමෙන් ඒ භාණ්ඩ ආනයනය කිරීමට ඇති ඉඩකඩ සලකා බැලිය යුතුයි. ඒ වගේම අපි මතකයේ තියාගන්න ඕනේ ට්‍රම්ප් මොන හේතුවක් නිසාවත් මේ තීරුබදු ප්‍රතිපත්තියක් හැටියට ඉදිරියට ගෙනියන්නේ නැහැ. ඒ වාසිය සමහර විට පුංචි රටවල් වලට ලැබෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා අපේ වගේ රටවල් කටයුතු කරද්දී මේ සියලුම තත්වයන් එකට අරගෙන විමසා බැලිය යුතුයි.